අද පළවන දේව ප්‍රකාශනයේ පිළිඹු වන්නේ එල්කානම් මිනිස්සෙකුට භාර්යාවන් දෙදෙනෙක් සිටියා. ඒ අය වන්නේ හන්නා හා පෙනින්යා. හන්නාට දරුවන් නැති සිටියත් පෙනින්නාට දරුවන් සිටියා. හේත් අන්නාව වැඩියෙන් ආදරේ ලැබුණා එල්කානාගෙන්ය. හන්නාට දරුවන් පිරිසිඳ ගන්න බැරි වූ නිසා පෙනින්යා ඇව සැම විටම නින්දා අපාස කළා. ඔබට නැගෙන ප්‍රශ්න නම් පළවෙනි එක. ඇයි හන්නාට දෙවිඳුන් දරුවන් දීමට ප්‍රමාද කළේ? එය උත්තරේ නම් දෙවිඳුන්ගේ සැලැස්ම වන දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා හන්නා මගින් අන් අයට ඉදිරියේ අත්දැකීමටය. දෙවන ප්‍රශ්න වනුයේ ඇයි එල්කානා හන්නාට වැඩියෙන් ආදරය කළේ? මන්ද නම් මේ සමාන්‍ය දෙවියන් වහන්සේගේ ප්‍රේමයට. මොකද දෙවියන් වහන්සේ තෝරා ගන්න අය අති බලවත් උසස් පුද්ගලයන් නොවේ. ඊතා දුබල බෙලහින පාපතර වැටෙන පුද්ගලයන්ය. ඒ එල්කානා හා හන්නාගේ ආදර්ශය පෙන්නයි. දෙවියන් වහන්සේ දුබල සෑම කෙනෙකු සොයන්නේ ඔවුන් මාර්ගයෙන් හා ඔවුන්ගේ ජීවිතේ ප්‍රීඩාවලදී මාර්ගයෙන් දෙවිඳුන්ගේ ප්‍රේමය අත්දැකීමට පුළුවන්. සෑම කෙනෙක්ම ඔවුන් ආදර්ශයට හා දැකුම් කළු දර්ශනයක් වේ ඔවුන්ගේ ජීවිතේ වෙනස් වීම. තවත් ප්‍රශ්නය නම් පෙනින්නා ඇව කෝප කළේ මන්ද නම් පෙනින්නාට ඊර්ෂ්‍යාව තිබ්බා එල්කානාගේ වැඩි ආදරේ දිනාගත් හන්නාට. එල්කානා ඉදිරියේ ඔහු ඇති සස්සේ. එනම් ආදරේ පෙනින්නට ලැබිය යුතු බව ඇය සිතුවා. එය වෙනස් වුණා හන්නා එල්කානාගේ හදවත ගත් නිසාය. එම නිසා මෙයින් අද සමාජයේ තේරුම් ගන්න පුළුවන් දේව ප්‍රේමය අත්දැකීම සෑම කෙනෙකුටම දේව ප්‍රේමය නොහඳුන ඇය විරුද්ධ පායි. අපහාස හා නින්දා කරයි. ඒත් අප සැලිය යුතු නැහැ. මොකද අපේ දේවතාත්තා අප සමග වැඩවසන නිසා. එදා එල්කානා ඇසුවා හන්නාගෙන් කෑම නොකා හඬමින් සිටින වෙලාවේදී නොකා සිටින්නේ මන්ද? ඔබ සෝදුකින් සිටින්නේ මන්ද? පුත්‍රයන් 10 දෙනෙකුට වඩා මා ඔබට අගේ නැද්දයි? අපගේ ජීවිතයේ දෙවිඳුන් අසයි මෙසේ. මාගේ දුව, මාගේ පුත්‍රය, ඇයි ඔබ කනස්සල්ලෙන් ඉන්නේ? ලෞකික සැප සම්පත් වලට වඩා මාගේ ප්‍රේමය වටින්නේ නැද්ද? මාහට මෙපමණ දුක් දෙන්න එපා දුවේ පුතේ. මට ඔයා වටිනවා රත්තරන් රිදී මුතු මැණික් වලට වඩා. මා අනුවෙන්න විඳින්න මගේ ප්‍රේමය. එයත් සමග දැන් සුද්ධෝ සුවිශේෂයට රැගෙන යමු ජේසුතුමා ගලීලේ දේශනාවටය. ජේසුතුමා කියනවා අප ජීවිතේ දැන් කාලෙලු වෙනස් වෙන්න. වෛරයේ ඉඳන් සාමයට, ක්‍රෝධයේ ඉඳන් ඉවසීමට, කාමයේ ඉඳන් නිමක් නොමැති අසීමිත නීති වලට වඩා එහා තිබුණු ආදරය. හරියට ක්‍රිස්තුස් වහන්සේ කුරුසගසේදී දුන් අසීමිත ප්‍රේමය. ඉන්පසු ඔහුන්වහන්සේ කියන සෑම වෛරය, ක්‍රෝධය, කාමය පිරුණු හිත පසුතැවි ඒ සෝදා හිමෙන් අප ජීවිත හා හිත පිරිසිදු කරගන්න කියලා. ප්‍රථම ශ්‍රාවකයන් වන සිමියෝන්, ඇන්ඩ්‍රු, ජාකෝබ් හා ජොහාන් කැඳවීම සිහි කරනවා. එදා ඔවුන් ඔරුවේ දැල් සකස් කළ හිටියේ. හැබැයි ජේසුතුමා කියනවා මා අනුවෙන්න කියලා. ඉතා ක්ෂණික පිළිතුරක් හැටියට ජේසුතුමා පසුපස යනවා. අපි දෙවිඳුන්ට අනට හා දේව කැඳවීමට ක්ෂණිකව ධනාත්මක උත්තර දිය යුතුයි. එනම් මැසිවිලි නොගයා ප්‍රශංසා කරමින් දෙවිඳුන්ට ඔබට ජේසු පිහිටයි.